එකෙක් කියනවා වල්ලපට්ට. හෙල්ල. කෙල්ල නෙවෙයි බං හෙල්ල. කපනෝ නම් කපන්න ඕනේ බෙල්ල. සදා සොත්ති බවන්තුති. දුන්නක් කියලා කියන්නේ නිකන් මේ කෝට්ටන් නමාගෙන මෙහෙම බැඳලා එහෙම විදින එකක් නෙවෙයි. හරිද? දුනු තැනීම වෙනම කර්මාන්තයක්. දුනු හදන්න ගන්න එක ශාක වර්ගයක්. දුනු හදන්න ගන්න ශාක වර්ගය මොකක්ද කියලා දන්නවනම් කියන්න බලන්න. හරි. වැද්දු ගාව තියෙන ඒවා නෙවෙයි මේ කියන්නේ. හරිද? මේ කියන්නේ රජුට ආයුධ තැනීම. රජුගේ ළඟ දුනු. හරිද? එකෙක් කියනවා වල්ලපට්ට. තෝගේ මම උඹ කියන්නේ. හරිද? එකෙක් කියනවා කොස්. ආච්චිගේ රෙද්ද. කරුවල ලයිට් එකක් දාගනි. උණ බෙහෙත් ගනින්. හොඳ වෙයි. හරි. පුතේ මේ අඬ එක එක්කත් දන්නේ නොදකින් නොදමකින් යකෝ. හරි අහපි යව්. දැන් උඹලා ලෝඩ් පකීර වගේ යාළුවෝගෙන් අහයි. උඹ දන්නවද දුනු හදන්න ගන්නේ මොනවද කියලා මම දැන් කියලා දුන්නාම. හරිද? පුතේ දුනු හදන්න ගන්න ගහ තමා පුවක්. හරිද? ඊතලයේ මේ උඩ මුදුන හදන්නේ පුතා. ඒකත් මේ විදිහට තමා මුදුන හදන්නේ. හරිද? හැඩේ ඕම් ඔය වගේ. ඒ හින්දා මතක තියාගන්න ඊතලයක් අධික ගම්‍යතාවයකින් කොහෙට හරි මරණීය ස්ථානයක් නැති තැනකට ගෙලින්ම ඔළුවට වැදුනොත් එහෙම ඉවරයි. ඔළුව පපුව වැදුනොත් ඉවරයි. මරණීය ස්ථානයක නැතු අතකට වගේ එහෙම වැදුනොත් එහෙම කකුලකට වගේ වැදුනොත් එහෙම මොකද කරන්නේ? දුන්නේ කියන්නේ සීන් එක කියන්නේ මේ ඊතලේ කවුරු හරි ගලවන්න ගියොත් තමා අවුල් යන්නේ. හරිද? එකපාර මෙහෙම වැදුනා කියන්නකෝ. වැදිච්ච එක ගලවන්න ගියොත් තමයි අවුල් යන්නේ. හේතුව ඇයි? වදින්න එක උලයි ගැලවෙනකොට උල් දෙකකින් කැඩිලා තමයි ඇතුළට ටික එළියට. තේරෙනවනේ කොච්චර අමාරුද කියලානේ. ඊළඟ එක තමයි පුතේ. හරිද? ඊළඟ එක තමයි මෙන්න මේක. හෙල්ල. කෙල්ල නෙවෙයි බං හෙල්ල. හරිද? හෙල්ල කියන්නේ අනින ආයුධයක්. හරිද? හෙල්ල කියන්නේ අනින ආයුධයක්. ඒකත් හදන්නේ පුතේ තාම ශක්තිමත් විදිහට මෙන්න මේ වගේ ඕන් ඔය වගේ තියුණු කැපෙන පැති කීපයක් තියෙනවා. හරිද? මේකේ තියුණු කැපෙන පැති කීපයක් තියෙනවා. ඊට පස්සේ මේකේ මෙහෙම දෙපැත්තේ ඕන් ඔය වගේ තියෙන්නේ. හරිද? එකකින් ඇනලා කරකවලා තමා එදලා ගන්න. හරිද? අයින්කොට මේ උල ඇනෙනවා, කරකනකොට මේ දෙකින් ඇඹරිලා එනවා. හරිද? ආයේ හෙල්ලකින් ඇන්න කියන්නේ ඉවරයි. හරිද? මෙහෙම ඇනලා ගන්නවා නෙවෙයි. එහෙමයි යුද්ධ කරන්නේ. හරිද? ඔය හෙල්ල කුන්තය පාවිච්චි කරන්නේ වැඩි හරියක් ඔය යුද්ධ සේනාවල ඇතා පිටේ එහෙම යන්නේ. උන් උඩනේ ඉන්නේ. එතකොට පහළ යන්නේ උන්ට උන් මේ හෙලි වලින් අනිනවා. ඒක තමයි මේ සිස්ටම් එක. හරිද? හරිද? එතකොට කඩුව පාවිච්චි කරන්නේ එක බෙල්ල කපන්න, දෙවෙනි එක පුතේ අනින්න. ඇනීමට සහ බෙල්ල කැපීමට තමයි කඩුව පාවිච්චි කරන්නේ. හරිද? කපනෝ නම් කපන්න ඕනේ බෙල්ල. යතවල් එහෙම කප ඉඳලා හරියන්නේ නැහැ කඩුව වලින්. හරිද? බෙල්ලම කපන්න ඕනේ. ඊට පස්සේ අන්නම නම් අනින්න ඕනේ. හරිද? බෙල්ල කැපුවොත් එතනම ඉවරයි කියලා වාට තේරෙනවනේ. හැබැයි ඇන්නොත් එහෙම සිංහල කඩුවේ භයානකම මෙන්න මෙතන උල. හරිද? ඒකත් ඔයාලට තේරෙනවා. මෙහෙම ඇනලා මෙහෙම ගන්නව නෙවෙයි. ඇනලා කරකවලා තමා ඇදලා ගන්න. එතකොට මේ උල් කෑල්ල ඇනිනවා. හරිද? හොඳට මතක තියාගන්න ඒකත් දරුණු ආයුධයක් එහෙම බැලුවාම. හරිද? සදා සොත්ති බවන්තුති. හරි. ඊට පස්සේ ඉතින් කරන්න දෙයක් නැහැ.